දැන් අඳින්නේ ගෑනු රූපයක්. ඒක ලස්සන කරන්නේ water colours වලින්. වැඩි details දාන්නේ නැහැ. ඉස්සෙල්ලා මේකේ මූණ ඇඳ ගන්නවා. මූණේ පැත්තට හැරිලා තියෙන මූණක්. එතකොට ඒකේ මූණ විතරයි ඇඳගන්නේ. මම ගොඩක් හිමීට ඇඳලා පෙන්නන්නම්. මොකද මේ වගේ ටොපියක් අඳින්න දන්නේ නැති කෙනෙක්ට ලේසියෙන් අල්ලගන්න පුළුවන් නිසා මේ විදිහට තමයි තොලගන්නේ. පල්ලෙහා තුලත් මේ විදිහට ගන්නවා. මම හිමීට ඇඳලා පෙන්නන්න මේ වගේ. ඊට පස්සේ මේකට ගන්න තියෙන්නේ මේ විදිහට. දැන් ඇහැ ඇඳ ගන්න තියෙන්නේ. ඇහි බැම ඇඳගෙන ඉන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ ඇහැ ඇඳ ගන්නවා. දැන් ඇහැ ඇඳ ගන්නවා මේ විදිහට. මෙහෙම ඇහි බැම ඇඳ ගන්නවා. මේ ටික ඇඳගත්තට පස්සේ කොණ්ඩේ තමයි ඇඳ ගන්න තියෙන්නේ. බෙල්ල ඇඳගත්තා මේ විදිහට. කොණ්ඩේ මෙතන පොඩක් ඇඳගත්තා. ඒකේ ඔක්කොම අඳින්නේ නැහැ මම. ඇඟේ උනත්. ඊට පස්සේ තියෙන්නේ water colours වලින් වැඩි කරන එක. water colours ගත්තාම දැන් මේකේ මූණ කැමති නම් නිලුයි කළුයි එකතු කරලා පාට කරගන්න පුළුවන්. නැත්නම් කළුයි සුදුයි එකතු කරලා අලු පාට එකතු කරගෙන පාට කරගන්න පුළුවන්. එතකොට දැන් මම ගන්නේ අරගෙන පෙන්නන්නම් පාට ටිකක් පෙන්නන්නම්.
මම කළුයි සුදුයි ගන්නේ. සුදු ප්ලේට් එකේ තියෙනවා පොඩ්ඩක්. ඒ නිසා ආයෙ දාගන්න යන්නේ නැහැ. කළුයි සුදු එකතු කරලා අලු හදාගෙන මූණේ තනින් තන පාට කරගන්නවා. මේ විදිහට තනින් තන තද පාටින් පාට කරනවා. මම මේ පාට කරන ටිකත් ලාවට පාට කරලා පෙන්නන්නම්. ඒක ඉක්මනට අල්ලා ගන්න පුළුවන් කොහොමද පාට කරගන්නේ කියන එක. ඊට පස්සේ මෙහෙම පාට කරගෙන වතුරෙන් ඊට පස්සේ අදින්න තියෙන. ඇදලා ඒ ටික හදාගන්න තියෙන්නේ වතුරෙන්. මම මොන සම්පූර්ණයෙන් පාට කරගන්නේ නැහැ. මේ වගේ තනින් තන පාට කරගන්නේ. දැන් දකින්න තියෙන හය එහෙම පාට කරගත්ත විදිහ. දැන් මේ විදිහට කට හරිය පාට කරගත්තා. මේකට හරිය එහෙම මේ වගේ පාට ඔක්කොම පාට කරන්න යන්නේ නැහැ මූණේ. මුහුණේ භාගයයි මම පාට කරන්නේ. දැන් බෙල්ලෙත් තනින් තන තද පාටින් ඇඳගෙන ඊට පස්සේ වතුරෙන් බොඳ කරනවා මේ විදිහට. ඔක්කොම එක පාටින් නෙමෙයි තනින් තන තද වෙලා තනින් තන ලා පාට විදිහට තමයි පාට කරගන්නේ. ඊට පස්සේ මෙයාගේ ඇහැ පාට කරගන්න පුළුවන්. ඇහැ පාට කරද්දී සුදු පොඩ්ඩක් ඉතුරු වෙන විදිහට පාට කරගන්න ඕනේ. මොකද නැත්තම් ඇහැ සම්පූර්ණ කළුවට ගාලා වගේනේ පේන්නේ. සුදු පොඩ්ඩක් ඉතුරු කරගෙන ගෑවුවාම මේ විදිහට ටිකක් ඒ ගතිය පේනවා, ඇහි ගතිය. නැත්තම් කළුම ඔක්කොම ගාන්න ගියොත් එහෙම ඇහි ඒක පේන්නේ නැහැ එතන ඇහක් තියෙනවද කියලා. ඒ නිසා මේ විදිහට පාට කරගන්න ඕනේ. ඊට පස්සේ මම ගන්නවා කොණ්ඩේ පාට කරගන්න පාට ටික. ඒ කියන්නේ මම මේකට දැන් කොණ්ඩේ පාට කරන්න ගන්නවා කහ පාට. ඒ වගේම මේක ඉවරයි වගේ වෙන එකකින් ගම කැමල් එකේ. ඊට පස්සේ තැඹිලි පාට, කොළ පාට, දම් පාට කියන පාටවල් ටික මම එකතු කරගන්නවා මෙයාගේ කොණ්ඩේ පාට කරගන්න.
දැන් මම ප්ලේට් එකට පාටවල් ටික දාගත්තනේ. දැන් මම කහ පාටෙන් මෙයාගේ කොණ්ඩේ තනින් තනින් පාට කරගන්නවා. මේ විදිහට වෝටර් කලර්ස් ගතිය පේනවා මේ විදිහට පාට කරගත්තාම. පාට ටිකක් තදට අරගෙන ඊට පස්සේ වතුරෙන් බොඳ කරන්න තමයි තියෙන්නේ. මම දැන් කහ පාටයට පස්සේ ගත්ත තැඹිලි පාට හරි ප්‍රවේශමෙන් පාට කරන්න ඕනේ. මගේ දැන් පාට කරද්දී පිටට නහයේ ගෑවුණා. ඊට පස්සේ මම දැන් මේ විදිහට තැඹිලි පාටින් පාට කරගන්නවා. කහ පාට ඔලුවේ ගොඩක් ඉතුරු වෙන විදිහට තමයි මම අනිත් පාටවල් ටික දාගන්නේ. මේ හරියනොත් කහ පාට ටිකක් දාගත්තා. ඊට පස්සේ දැන් මම කොළ පාට ටිකක් එකතු කරගන්නවා මේ විදිහට තනින් තනින්. ඊට පස්සේ රතු පාට චුට්ටක්, රතු කියන්නේ තැඹිලි රතු වගේ නිකන් ඒ පාට. ඒකෙන් ටිකක් ඔළුවෙන් මේ විදිහට තනින් තනින් පාට කරගන්නවා. ටිකක් වැඩිපුර වතුර දාලා. ඊට පස්සේ ඒකේ මේ බලන්න පාටට උඩින් පොඩි වතුර බින්දුවක් දාලා ඒකේ පාර පොඩ්ඩක් හැදුවාම මේ වගේ පල්ලෙහාට කඩාගෙන හැලෙනා වගේ නිකන් ලස්සනට මේ පාටවල් ටික එනවා. දැන් අනිත් පාට කරද්දිත් එහෙම තමයි මම කරන්නේ. බලාගෙන ඉන්න. දැන් නම් පාට මම තනින් තනින් පාට කරගත්තා. ආයෙ රතු පාට ටිකක් මේ විදිහට පාට කරගන්නවා. කළු පාටයි යලු පාට එකතු කරගත්ත එකන චුට්ටක් දාගන්නවා. නිල් පාටන ටිකක් දාගත්තා. දැන් තියෙන්නේ කලින් කරා වගේ වතුර බින්දුවක් දාලා පොඩි පාරක් හදනවා මේ වගේ. එතකොට තව වතුර උඩින් දැම්මහම ඒ පාර දිගේ තමයි පල්ලෙහාට වතුර වැටෙන්නේ. මේ විදිහට. ඕනනම් එතකොට ඒ කරද්දී කොලේ කෙලින් අතට හරවන්න ඕනේ. එතකොට වතුර බින්දුව පහළට වැටෙන්නේ පාටත් එක්ක. නැත්තම් පුළුවන් පෑන් බටයකින් හුලං පිමින ගමන් මේ විදිහට පාට ටිකේ ඔය වගේ පාර හදාගන්න.
මෙහෙමත් නැත්තම් කරන්න පුළුවන්. නැත්තම් පෑන් බටෙන් හඳන් තිබලත් කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට පාට කීපයක්ම හදාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට තව ටිකක් ඇඳ ගන්නවා. කොණ්ඩේ ටිකක් හදා ගන්නවා මේ ටික. නහය හරිය මම පොඩ්ඩක් කරන නහයේ කොටස් ටික පාට කරපු නැති කොටස් ටික පාට කරා දැන්. කහ පාටින් ඊට පස්සේ ආයේ කොණ්ඩේ උඩ ටිකක් මම ඇඳ ගන්නවා. දම් පාට ටිකක් ආයෙමත් හදට පාට කරගන්නවා තැනකින් මේ විදිහට. අර වගේ වතුර බින්දුවක් තව දාගන්නවා පල්ලෙහාට එන විදිහට. තව ඕන පාට කැමති නම් දාගත්ත හැකි. තව වැඩි පාට දාන්න යන්න හොඳ නෑ. නැත්නම් අච්චාරුවක් වගේ වෙනවනේ. පාට ගොඩක් මික්ස් වුණොත් එහෙම නිකන් අඳුරු පාටවල් හැදෙනවා. ඒ හින්දා මේ විදිහට පාට පොඩ්ඩක් දාගෙන හදාගත්තාම ලස්සනයි. මම ටිකක් කළු වලු පාට ටිකක් මේ විදිහට ඇඳගත්තා. ඉරි කෑලි ටිකක් නිකන් කොණ්ඩේ වගේ පේන්න පොඩ්ඩයි ඇඳගත්තේ. මම අර කළු වලු පාටින් පොඩි තිතක් මෙතනින් තියාගන්නවා. ඒක තද පාට වැඩිනේ පේනවා. ඒ හින්දා පැන්සල හොදලා පැන්සල පිහන වතුර නැති විදිහට ඒ පාට උඩින් තිබ්බහම ඒ පාට ටික පින්සලට උරා ගන්නවා. එතකොට ඒක ලා වෙනවා. දැන් පේනවනේ ලා වෙලා තියෙනවා. අන්න ඒ විදිහට. මේ හරිය මම තව ටිකක් අඳුරු කරනවා. පාටවල ටිකක් දාලා
කොණි මම දැන් කහ පාට ටිකක් දාලා ඊට පස්සේ තැඹිලි පාටින් මේ විදිහට ඉරි ටිකක් ඇඳගත්තා කොණ්ඩේ කෑලි පේන්න. ඊට පස්සේ මේ ටික වතුරෙන් බොඳ කරන්න තියෙනවා. මේ විදිහට දැන් අඳින්නේ ගෑනු රූපයක්. ඒක ලස්සන කරන්නේ ඕට කලර්ස් වලින්. වැඩි ඩීටේල්ස් දාන්නේ නැහැ. ඉස්සෙල්ලා මේකේ මූණ ඇඳ ගන්නවා. මූණේ පැත්තට හැරිලා තියෙන මූණක්. එතකොට ඒකේ මූණ විතරයි ඇඳගන්නේ. මම ගොඩක් හිමීට ඇඳලා පෙන්නන්නම්. මොකද මේ වගේ ටොපියක් අඳින්න දන්නේ නැති කෙනෙක්ට ලේසියෙන් අල්ලගන්න පුළුවන් නිසා මේ විදිහට තමයි තොලගන්නේ. පල්ලෙහා තුලත් මේ විදිහට ගන්නවා. මම හිමීට ඇඳලා පෙන්නන්න මේ වගේ. ඊට පස්සේ මෙතට ගන්න තියෙන්නේ මේ විදිහට දැන් ඇහැ ඇඳ ගන්න තියෙන්නේ. ඇහි බැම ඇඳගෙන ඉන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ ඇහැ ඇඳ ගන්නවා. දැන් ඇහැ ඇඳ ගන්නවා මේ විදිහට. මෙහෙම ඇහි බැම ඇඳ ගන්නවා. මේ ටික ඇඳගත්තට පස්සේ කොණ්ඩේ තමයි ඇඳගන්න තියෙන්නේ. බෙල්ල ඇඳගත්තා මේ විදිහට. කොණ්ඩේ
මෙතන පොඩක් ඇඳගත්තා. ඒකේ ඔක්කොම අඳින්නේ නැහැ මම. ඇඟේ උනත්. ඊට පස්සේ තියෙන්නේ වෝටර් කලර්ස් වලින් වැඩි කරන එක. වෝටර් කලර්ස් ගත්තාම දැන් මේකේ මූණ කැමති නම් නිලුයි කළුයි එකතු කරලා පාට කරගන්න පුළුවන්. නැත්නම් කළුයි සුදුයි එකතු කරලා අලු පාට එකතු කරගෙන පාට කරගන්න පුළුවන්. එතකොට දැන් මම ගන්නේ අරගෙන පෙන්නන්නම් පාට ටිකක් පෙන්නන්නම්. මම කළුයි සුදුයි ගන්නේ. සුදු ප්ලේට් එකේ තියෙන පොඩ්ඩක් ඒ නිසා ආයෙ දාගන්න යන්නේ නැහැ. කළුයි සුදු එකතු කරලා අලු හදාගෙන මූණේ තනින් තන පාට කරගන්නවා. මේ විදිහට තනින් තන තද පාටින් පාට කරනවා. මම මේ පාට කරන ටිකත් ලාවට පාට කරලා පෙන්නන්න. ඒක ඉක්මනට අල්ලා ගන්න පුළුවන් කොහොමද පාට කරගන්නේ කියන එක. ඊට පස්සේ මෙහෙම පාට කරගෙන වතුරෙන් ඊට පස්සේ අදින්න තියෙන. ඇදලා ඊ ටික හදාගන්න තියෙන්නේ වතුරෙන්. මම මූණ සම්පූර්ණයෙන් පාට කරගන්නේ නැහැ. මේ වගේ තනින් තන පාට කරගන්නේ. දැන් දකින්න තියෙන හයෙම පාට කරගත්ත විදිහ. දැන් මේ විදිහට කට හරිය පාට කරගත්තා. මේකට හරිය එහෙම මේ වගේ පාට ඔක්කොම පාට කරන්න යන්නේ නැහැ මූණේ. මුනි භාගයයි මම පාට කරන්නේ. දැන් බෙල්ලෙත් තනින් තන තද පාටින් ඇඳගෙන ඊට පස්සේ වතුරෙන් බොඳ කරනවා මේ විදිහට. ඔක්කොම එක පාටින් නෙමෙයි තනින් තන තද වෙලා තනින් තන ලා පාට විදිහට තමයි පාට කරගන්නේ. ඊට පස්සේ මෙයාගේ ඇහැ පාට කරගන්න පුළුවන්. ඇහැ පාට කරද්දී සුදු පොඩ්ඩක් ඉතුරු වෙන විදිහට පාට කරගන්න ඕනේ. මොකද නැත්තම් ඇහැ සම්පූර්ණ කළුවට ගාලා වගේනේ පේන්නේ. සුදු පොඩ්ඩක් ඉතුරු කරගෙන ගෑවුවාම මේ විදිහට ටිකක් ඒ ගතිය පේනවා. ඇහි ගතිය නැත්තම් කළුම ඔක්කොම ගාන්න ගියොත් එහෙම ඇහි ඒක පේන්නේ නැහැ එතන හැක් තියනවාද කියලා. නිසා මේ විදිහට පාට කරගන්න ඕනේ. ඊට පස්සේ මම ගන්නවා කොණ්ඩේ පාට කරගන්න පාට ටික.
ඒ කියන්නේ මම මේකට දැන් කොණ්ඩේ පාට කරන්න ගන්නවා කහ පාට. ඒ වගේම මේක ඉවරයි වගේ වෙන එකකින් ගමු කැමල් එකකින්. ඊට පස්සේ තැඹිලි පාට, කොළ පාට, දම් පාට කියන පාටවල් ටික මම එකතු කරගන්නවා මෙයාගේ කොණ්ඩේ පාට කරගන්න. දැන් මම ප්ලේට් එකට පාටවල් ටික දාගත්තනේ. දැන් මම කහ පාටෙන් මෙයාගේ කොණ්ඩේ තනින් තනින් පාට කරගන්නවා. මේ විදිහට වෝටර් කලර්ස් ගතිය පේනවා මේ විදිහට පාට කරගත්තාම. පාට ටිකක් තදට අරගෙන ඊට පස්සේ වතුරෙන් බොඳ කරන්න තමයි තියෙන්නේ. මම දැන් කහ පාටට පස්සේ ගත්ත තැඹිලි පාට හරි ප්‍රවේශමෙන් පාට කරන්න ඕනේ. මගේ දැන් පාට කරද්දී පිට නහයේ ගෑවුණා. ඊට පස්සේ මම දැන් මේ විදිහට තැඹිලි පාටින් පාට කරගන්නවා. කහ පාට ඔලුවේ ගොඩක් ඉතිරෙන විදිහට තමයි මම අනිත් පාටවල් ටික දාගන්නේ. මේ හරියනොත් කහ පාට ටිකක් දාගත්තා. ඊට පස්සේ දැන් මම කොළ පාට ටිකක් එකතු කරගන්නවා මේ විදිහට තනින් තනින්. ඊට පස්සේ රතු පාට චුට්ටක්, රතු කියන්නේ තැඹිලි රතුයි වගේ නිකන් හරි පාට. ඒකෙන් ටිකක් ඔලුවෙන් මේ විදිහට තනින් තනින් පාට කරගන්නවා ටිකක් වැඩිපුර වතුර දාලා. ඊට පස්සේ ඒකේ මේ බලන්න පාටට උඩින් පොඩි වතුර බින්දුවක් දාලා ඒකේ පාර පොඩ්ඩක් හැදුවාම මේ වගේ පල්ලෙහාට කඩාගෙන හැලෙනා වගේ නිකන් ලස්සනට මේ පාටවල් ටික එනවා. දැන් අනිත් පාට කරද්දිත් එහෙම තමයි මම කරන්නේ. බලාගෙන ඉන්න.
දැන් දම් පාට මම තනින් තනින් පාට කරගත්තා. ආයෙ රතු පාට ටිකක් මේ විදිහට පාට කරගන්නවා. කළු පාටයි යලු පාට එකතු කරගත්ත එක චුට්ටක් දාගන්නවා. නිල් පාටන ටිකක් දාගත්තා. දැන් තියෙන්නේ කලින් කරා වගේ වතුර බින්දයක් දාලා පොඩි පාරක් හදනවා මේ වගේ. එතකොට තව වතුර උඩින් දැම්මහම මේ පාර දිගේ තමයි පල්ලෙහාට වතුර වැටෙන්නේ. මේ විදිහට. ඕන්නම් එතකොට ඒක කරද්දී කොලේ කෙලින් අතට හරවන්න ඕනේ. එතකොට වතුර බින්දුව පහළට වැටෙන්නේ පාටත් එක්ක. නැත්තම් පුළුවන් පෑන් බටයකින් හුලං පිමින ගමන් මේ විදිහට පාට ටිකේ ඔය වගේ පාර හදාගන්න. මෙහෙමත් නැත්තම් කරන්න පුළුවන්. නැත්තම් පෑන් බටෙන් හුලං පිඹලත් කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට පාට කීපයක්ම හදාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට තව ටිකක් ඇඳ ගන්නවා. කොණ්ඩේ ටිකක් හදා ගන්නවා මේ ටික. නහය හදේ මම පොඩ්ඩක් අර නහයේ කොටස් ටික පාට කරගෙන නැති කොටස් ටික පාට කරා දැන්. කහ පාටෙන් ඊට පස්සේ ආයෙ කොණ්ඩේ උඩ ටිකක් මම ඇඳ ගන්නවා. දම් පාට ටිකක් ආයෙමත් හදට පාට කරගන්නවා තැනකින් මේ විදිහට. අර වගේ වතුර බින්දුවක් තව දාගන්නවා පල්ලෙහාට එන විදිහට. තව ඕන පාට කැමති නම් දාගත්ත හැකි. තව වැඩි පාට දාන්න යන්න හොඳ නැහැ. නැත්නම් අච්චාරුවක් වගේ වෙනවනේ. පාට ගොඩක් මික්ස් වුණොත් එහෙම නිකන් අඳුරු පාටවල් හැදෙනවා. ඒ හින්දා මේ විදිහට පාට පොඩ්ඩක් දාගෙන හදාගත්තාම ලස්සනයි. මම ටිකක් කළු වලු පාට ටිකක් මේ විදිහට ඇඳගත්තා. ඉරි කෑලි ටිකක් නිකන් කොණ්ඩේ වගේ පේන්න පොඩ්ඩයි ඇඳගත්තේ.
දැන් මම අර කළු අලු පාටින් පොඩි තිතක් මෙතනින් තියාගන්නවා. ඒක තද පාට වැඩියෙන් පේනවා. ඒ හින්දා පැන්සල හොදලා පැන්සල පිහන වතුර නැති විදිහට ඒ පාට උඩින් තිබ්බහම ඒ පාට ටික පින්සලට උරා ගන්නවා. එතකොට ඒක ලා වෙනවා. දැන් පේනවනේ ලා වෙලා තියෙනවා. අන්න ඒ විදිහට. මේ හරිය මම තව ටිකක් අඳුරු කරනවා. පාටවල ටිකක් දාලා. කොහොමද මම දැන් කහ පාට ටිකක් දාලා ඊට පස්සේ තැඹිලි පාටින් මේ විදිහට ඉරි ටිකක් ඇඳගත්තා කොණ්ඩේ කෑලි පේන්න. ඊට පස්සේ මේ ටික වතුරෙන් බොඳ කරන්න තියෙනවා. මේ විදිහට දැන් අඳින්නේ ගෑනු රූපයක්. ඒක ලස්සන කරන්නේ ඕට කලර්ස් වලින්. වැඩි ඩීටේල්ස් දාන්නේ නැහැ. ඉස්සෙල්ලා මේකේ මූණ ඇඳ ගන්නවා. මූණේ පැත්තට හැරිලා තියෙන මූණක්. එතකොට ඒකේ මූණ විතරයි ඇඳගන්නේ. මම ගොඩක් හිමීට ඇඳලා පෙන්නන්නම්. මොකද මේ වගේ රුපියක් අඳින්න දන්නේ නැති කෙනෙක්ට ලේසියෙන් අල්ලගන්න පුළුවන් නිසා මේ විදිහට තමයි තොලගන්නේ. පල්ලෙහා තුලත් මේ විදිහට ගන්නවා. මම හිමීට ඇඳලා පෙන්නන්න මේ වගේ. ඊට පස්සේ මේකට ගන්න තියෙන්නේ මේ විදිහට. දැන් ඇහැ ඇඳ ගන්න තියෙන්නේ. ඇහි බැම ඇඳගෙන ඉන්න ඉස්සෙල්ලාම ඊට පස්සේ ඇහැ ඇඳ ගන්නවා. දැන් ඇහැ ඇඳ ගන්නවා මේ විදිහට.
මෙහෙම හිබෙම ඇඳ ගන්නවා. මේ ටික ඇඳගත්තට පස්සේ කොණ්ඩේ තමයි ඇඳගන්න තියෙන්නේ. බෙල්ල ඇඳගත්තා. මේ විදිහට කොණ්ඩේ මෙතන පොඩක් ඇඳගත්තා. ඒකේ ඔක්කොම අඳින්නේ නැහැ මම. ඇඟේ උනත්. ඊට පස්සේ තියෙන්නේ වෝටර් කලර්ස් වලින් වැඩි කරන එක. වෝටර් කලර්ස් ගත්තාම දැන් මේකේ මූණ කැමති නම් නිලුයි කළුයි එකතු කරලා පාට කරගන්න පුළුවන්. නැත්නම් කළුයි සුදුයි එකතු කරලා අලු පාට එකතු කරගෙන පාට කරගන්න පුළුවන්. එතකොට දැන් මම ගන්නේ අරගෙන පෙන්නන්නම් පාට ටිකක් පෙන්නන්නම්. මම කළුයි සුදුයි ගන්නේ. සුදු ප්ලේට් එකේ තියෙන පොඩ්ඩක් ඒ නිසා ආයෙ දාගන්න යන්නේ නැහැ. කළුයි සුදු එකතු කරලා අලු හදාගෙන මූණේ තනින් තන පාට කරගන්නවා. මේ විදිහට තනින් තන තද පාටින් පාට කරනවා. මම මේ පාට කරන ටිකත් ලාවට පාට කරලා පෙන්නන්නම්. ඒක ඉක්මනට අල්ල ගන්න පුළුවන් කොහොමද පාට කරගන්නේ කියන එක. ඊට පස්සේ මෙහෙම පාට කරගෙන වතුරෙන් ඊට පස්සේ අදින්න තියෙන. ඇදලා ඒ ටික හදාගන්න තියෙන්නේ වතුරෙන්. මම මූණ සම්පූර්ණයෙන් පාට කරගන්නේ නැහැ. මේ වගේ තනින් තන පාට කරගන්නේ. දැන් දකින්න තියෙන හය එහෙම පාට කරගත්ත විදිහ. දැන් මේ විදිහට කට හරිය පාට කරගත්තා. මේකට හරිය එහෙම මේ වගේ පාට ඔක්කොම පාට කරන්න යන්නේ නැහැ මූණේ. මුනි භාගයයි මම පාට කරන්නේ.
දැන් බෙල්ලෙත් තනින් තන තද පාටින් ඇඳගෙන ඊට පස්සේ වතුරෙන් බොඳ කරනවා මේ විදිහට. ඔක්කොම එක පාටින් නෙමෙයි තනින් තන තද වෙලා තනින් තන ලා පාට විදිහට තමයි පාට කරගන්නේ. ඊට පස්සේ මෙයාගේ ඇහැ පාට කරගන්න පුළුවන්. ඇහැ පාට කරද්දී සුදු පොඩ්ඩක් ඉතුරු වෙන විදිහට පාට කරගන්න ඕනේ. මොකද නැත්තම් ඇහැ සම්පූර්ණ කළුවට ගාලා වගේනේ පේන්නේ. සුදු පොඩ්ඩක් ඉතුරු කරගෙන ගෑවුවාම මේ විදිහට ටිකක් ඒ ගතිය පේනවා ඇහි ගතිය. නැත්තම් කළුම ඔක්කොම ගාන්න ගියොත් එහෙම ඇහි ඒක පේන්නේ නැහැ එතන හැක් තියෙනවද කියලා. ඒ නිසා මේ විදිහට පාට කරගන්න ඕනේ. ඊට පස්සේ මම ගන්නවා කොණ්ඩේ පාට කරගන්න පාට ටික. ඒ කියන්නේ මම මේකට දැන් කොණ්ඩේ පාට කරන්න ගන්නවා කහ පාට. ඒ වගේම මේක ඉවරයි වගේ වෙන එකකින් ගමු කැමල් එකකින්. ඊට පස්සේ තැඹිලි පාට, කොළ පාට, දම් පාට කියන පාටවල් ටික මම එකතු කරගන්නවා මෙයාගේ කොණ්ඩේ පාට කරගන්න. දැන් මම ප්ලේට් එකට පාටවල් ටික දාගත්තනේ. දැන් මම කහ පාටෙන් මෙයාගේ කොණ්ඩේ තනින් තනින් පාට කරගන්නවා. මේ විදිහට වෝටර් කලර්ස් ගතිය පේනවා මේ විදිහට පාට කරගත්තාම. පාට ටිකක් තදට අරගෙන ඊට පස්සේ වතුරෙන් බොඳ කරන්න තමයි තියෙන්නේ. මම දැන් කහ පාටයට පස්සේ ගත්ත තැඹිලි පාට හරි ප්‍රවේශමෙන් පාට කරන්න ඕනේ. මගේ දැන් පාට කරද්දී පිට නහයේ ගෑවුණා. ඊට පස්සේ මම දැන් මේ විදිහට තැඹිලි පාටින් පාට කරගන්නවා. කහ පාට ඔළුවේ ගොඩක් ඉතුරු වෙන විදිහට තමයි මම අනිත් පාටවල් ටික දාගන්නේ. මේ හරියනොත් කහ පාට ටිකක් දාගත්තා. ඊට පස්සේ දැන් මම කොළ පාට ටිකක් එකතු කරගන්නවා මේ විදිහට තනින් තනින්.
ඊට පස්සේ රතු පාට චුට්ටක් රතු කියන්නේ තැඹිලි රතුයි වගේ නිකන් ඒ පාට ඒකෙන් ටිකක් ඔළුවෙන් මේ විදිහට තනින් තනින් පාට කරගන්නවා ටිකක් වැඩිපුර වතුර දාලා ඊට පස්සේ ඒකේ මේ බලන්න පාටට උඩින් පොඩි වතුර බින්දුවක් දාලා ඒකේ පාර පොඩ්ඩක් හැදුවාම මේ වගේ පල්ලෙහාට කඩාගෙන හැලෙනා වගේ නිකන් ලස්සනට මේ පාටවල ටික එනවා. දැන් අනිත් පාට කරද්දිත් එහෙමම තමයි මම කරන්නේ. බලාගෙන ඉන්න. දැන් නම් පාට මම තනින් තනින් පාට කරගත්තා. ආයෙ රතු පාට ටිකක් මේ විදිහට පාට කරගන්නවා. කළු පාටයි යලු පාට එකතු කරගත්ත එකන චුට්ටක් දාගන්නවා. නිල් පාටන ටිකක් දාගත්තා. දැන් තියෙන්නේ කලින් කරා වගේ වතුර බින්දුවක් දාලා පොඩි පාරක් හදනවා මේ වගේ. එතකොට තව වතුර උඩින් දැම්මහම මේ පාර දිගේ තමයි පල්ලෙහාට වතුර වැටෙන්නේ. මේ විදිහට. ඕනනම් එතකොට ඒක කරද්දී කොලේ කෙලින් අතට හරවන්න ඕනේ. එතකොට වතුර බින්දුව පහළට වැටෙන්නේ පාටත් එක්ක. නැත්තම් පුළුවන් පෑන් බටයකින් හුලං පිමින ගමන් මේ විදිහට පාට ටිකේ ඔය වගේ පාර හදාගන්න. මෙහෙමත් නැත්තම් කරන්න පුළුවන්. නැත්තම් පෑන් බටෙන් හුලං පිඹලත් කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට පාට කීපයක්ම හදාගත්තා. ඊට පස්සේ මම මේ විදිහට තව ටිකක් ඇඳ ගන්නවා. කොණ්ඩේ ටිකක් හදා ගන්නවා මේ ටික. නහය හරිය මම පොඩ්ඩක් කරන නහයේ කොටස් ටික පාට කරගෙන නැති කොටස් ටික පාට කරා දැන්. කපාටින් ඊට පස්සේ ආයෙ කොණ්ඩේ උඩ ටිකක් මම ඇඳ ගන්නවා.
දම් පාට ටිකක් ආයෙ මම තදට පාට කරගන්නවා තැනකින් මේ විදිහට. අර වගේ වතුර බින්දුවක් තව දාගන්නවා පල්ලෙහාට එන විදිහට. තව ඕන පාට කැමති නම් දාගත්ත හැකි. තව වැඩි පාට දාන්න යන්න හොඳ නෑ. නැත්නම් අච්චාරුවක් වගේ වෙනවනේ. පාට ගොඩක් මික්ස් වුණොත් එහෙම නිකන් අඳුරු පාටවල් හැදෙනවා. ඒ හින්දා මේ විදිහට පාට පොඩ්ඩක් දාගෙන හදාගත්තාම ලස්සනයි. මම ටිකක් කළු වලු පාට ටිකක් මේ විදිහට ඇඳගත්තා. ඉරි කෑලි ටිකක් නිකන් කොණ්ඩේ වගේ පේන්න පොඩ්ඩයි ඇඳගත්තේ. මම අර කළු වලු පාටින් පොඩි තිතක් මෙතනින් තියාගන්නවා. ඒක තද පාට වැඩිනේ පේනවා. ඒ හින්දා පැන්සල හොදලා පැන්සල පිහන වතුර නැති විදිහට ඒ පාට උඩින් තිබ්බහම ඒ පාට ටික පින්සලට උරා ගන්නවා. එතකොට ඒක ලා වෙනවා. දැන් පේනවනේ ලා වෙලා තියෙනවා. අන්න ඒ විදිහට. මේ හරිය මම තව ටිකක් අඳුරු කරනවා. පාටවල ටිකක් දාලා. කොහොමද මම දැන් කහ පාට ටිකක් දාලා ඊට පස්සේ තැඹිලි පාටින් මේ විදිහට ඉරි ටිකක් ඇඳගත්තා කොණ්ඩේ කෑලි පේන්න. ඊට පස්සේ මේ ටික වතුරෙන් බොඳ කරන්න තියෙනවා. මේ විදිහට